හොඳයි. අපි කතා කරමු ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන. අද අපි දකින මේ දේශපාලන ක්‍රමය හැදුනේ කොහොමද? මේකේ මුල හොයාගෙන යන්න නම් අපිට සිද්ධ වෙනවා අවුරුදු 150ක් විතර අතීතයට යන්න. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයට. බලමුද ඒ කාලේ බලය කියන දේ කොහොමද ටිකින් ටික හැඩගැහුනේ කියලා? ඉතින් මේ කතාවෙන් අපි බලන්න යන්නේ හරිම පුදුම දෙයක්. ඒ කියන්නේ එක විදේශීය බලවතෙක්ගේ සම්පූර්ණ පාලන යටතේ තිබුණු රටක් කොහොමද හිමින් අඩියෙන් අඩිය Tamanගේම පාලනයක් කියන තැනට ආවේ. අන්න ඒ ගමන තමයි අපි මේ විග්‍රහයෙන් දිගහරින්න යන්නේ. හොඳයි. මේ ගමන පැහැදිලිව තේරුම් ගන්න අපි මේක කොටස් 6කට කඩලා බලමු. මුලින්ම යුරෝපියන් ලංකාවට එනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් මුළු රටේම බලය අල්ල ගන්නවා. ඊළඟට ඒගොල්ලෝ Tamanට ඕන විදියට යටත් විජිතිය ප්‍රතිසංස්කරණය කරනවා. ඒත් එක්කම ජාතිකවාදය කියන හැඟීම මතුවෙනවා. ඊට පස්සේ එනවා ලොකුම වෙනසක්. ඒ තමයි හැමෝටම ඡන්ද බලය ලැබෙන එක. අන්තිමට නිදහස දක්වා යන පාර විවෘත වෙනවා. අපි බලමු මේක සිදුවීමක් ඊළඟ සිදුවීමට දායක වුණේ කොහොමද කියලා. ඉතින් මේ මුළු කතාවෙල්ම ආරම්භය සනිටුහන් වෙන්නේ යුරෝපියන් නැවු ලංකාවේ වැරළට ගොඩබසන එකත් එක්කමයි. ඇත්තට මේක තමයි මේ දිවයිනේ ඉතිහාස පොතේ සම්පූර්ණම අලුත් පිටුවක් පෙරලපු සිදුවීම. හිතලා බලන්න. අවුරුදු 100 ගානක් පුරාවටම මේ රටේ බලය දෙකට බෙදිලායි තිබුණේ. මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළේ යුරෝපියන්. හැබැයි රට ඇතුලේ, ඒ කියන්නේ උඩරට රාජධානියේ සිංහල රජවරුන්ගේ ස්වාධීන පාලනයක් තිබුණා. ඉතින් මේ බලකන්දවුරු දෙක පැවැත්ම තමයි ඊළඟට ලොකු වෙනසකට භාජනය වෙන්න යන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද බ්‍රිතාන්‍යයන් මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ? වෙරළ තීරයට විතරක් සීමා වෙලා හිටපු මේ ආය මුළු දිවයිනම Tamanගේ පාලනයට නතු කරගත්තේ කොහොමද? අන්න ඒකට උත්තරේ එන්නේ 1915 දී. මොකද ඒ අවුරුද්දේදී තමයි ඒ හැමදේම වෙනස් වුනේ. උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වෙනවා. ඒකත් එක්කම අවුරුදු දහස් ගාණක් දිගටම පැවතගෙන ආපු දේශීය රාජපාලන ඉතිහාසය අවසන් වෙනවා. මේක නිකම් සිදුවීමක් නෙවෙයි. ඉතිහාසයේ තීරණාත්මකම හැරවුම් ලක්ෂයක්. මේකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ මේ දිවන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු රටම එකම විදේශීය පාලකයෙක් යටතට එනවා. දැන් ඉතින් මෙන් පස්සේ වෙන ඕනම දේශපාලන වෙනසක් ඕනම ප්‍රතිසංස්කරණයක් මුළු රටටම පොදුවේ බලපාන දෙයක් බවට පත් වුණා. හරි. දැන් මුළු රටම එක පාලනයක් යටතේ. ඊළඟට බ්‍රිතාන්‍යයන් මොකද කරන්නේ? ඒගොල්ලෝ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න පටන් ගන්නවා. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ වෙනස්කම් කලේ ලාංකිකයන්ට හොදක් කරන්න හිතාගෙන නෙවෙයි. නෑ. ඒක කලේ Tamanගේ පාලනය තවත් කාර්යක්ෂම කරගන්න, ලේසි කරගන්න. ප්‍රධානම ප්‍රශ්නය වුණේ සල්ලි. මේ යටත් විජිතය පාලනය කරන්න එක බ්‍රිතාන්‍යයන්ට ලොකු වියදමක් වෙලා තිබුණේ. ඉතින් මේ වියදම කොහොම හරි අඩු කරගන්න, පරිපාලනය ලාභදායක කරගන්න ක්‍රමයක් හොයන්න තමයි ඒගොල්ලෝ කෝල්බ්‍රුක් සහ කැමරන් කියන දෙන්නව ලංකාවට එව්වේ. අන්න ඒකයි කෝල්බ්‍රුක් කැමරන් කොමිසම. ඉතින් මේ කොමිසමේ නිර්දේශ මත ගෙනාපු ප්‍රතිසංස්කරණ අනාගත ආණ්ඩු ක්‍රමයේ අතිවාරම වගේ වුණා. ඒකෙන් ප්‍රධාන ආයතන දෙකක් හෙදුවා. එකක් තමයි ව්‍යවස්ථාදායක සභාව, නීති හදන්න, අනික විධායක සභාව, ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙන්න. මේ දෙක තමයි ඒ කාලේ දේශපාලන ක්‍රමය හදවත උනේ. හැබැයි මේකේ තිබුණා ලොකු කතාවක්. මේ ව්‍යවස්ථාදායක සභාවට නමට ලාංකිකයෝ යුරෝපීයෝ පත් කළාට ඒකේ නිල බලය, ඒකේ බහුතරය හැමතිස්සෙම තිබුණේ බ්‍රිතාන්‍ය නිලධාරීන් අතේ. ඉතින් පැහැදිලිනේ අන්තිම තීරණය, නියම බලය හැම වෙලේම තිබුණේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ අතේමයි. හැබැයි බ්‍රිතාන්‍යයන් හිතුවෙත්වත් නැති දෙයක් මේ ප්‍රතිසංස්කරණ නිසා සිද්ධ වුණා. ඒ තමයි මේ ක්‍රමය නිසාම තවත් දේශපාලන බලය ඉල්ලන අලුත් ව්‍යාපාරයකට බීජ වැටුණු එක. නොදැනුවත්වම ඒගොල්ලෝම තමයි ඒකට පාර කැපුවේ. මෙතනදී සිද්ධ වුණේ චක්‍රයක් වගේ දෙයක්. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබපු අලුත් ලාංකික මධ්‍යම පන්තියක් බිහි වෙනවා. ඒ අය ලංකා ජාතික සංගමය වගේ සංවිධාන හදාගෙන Tamanටත් ආණ්ඩුවේ නියෝජනයක් ඕන කියලා ඉල්ලන්න පටන් ගන්නවා. ඉතින් බ්‍රිතාන්‍යයන් පොඩි බලතල දෙනවා. ඒකෙන් මේ අය තවත් දේවල් ඉල්ලනවා. ඔය විදිහට හිමින් දේශීය නියෝජිතයන්ගේ බලය ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා. මේකේ ප්‍රගතිය අපිට පැහැදිලිවම දකින්න පුළුවන්. බලන්න 1910 ක්‍රූ මැකලුම් ප්‍රතිසංස්කරණ වලින් උගත් ලාංකිකයන්ට කියලා එකම එක ඡන්දයෙන් තේරෙන മന്ത്രി කෙනෙක් හඳුන්වලා දුන්නා. හැබැයි 1924 මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය යනකොට ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් බහුතරයක්, ඒ කියන්නේ දේශීය නියෝජිතයන්ට බහුතර බලයක් ලැබෙනවා. ගමන හිමින් හුණාට පැහැදිලිවම ඉදිරියට යනවා. හැබැයි ඊළඟට එන පියවර නම් ඒක පොඩි වෙනසක් නෙවෙයි. ඒක තමයි මුළු දේශපාලන පිටියම එක රැයින් වෙනස් කරපු විප්ලවීය පිම්මක්. ඒ තමයි 1931 ඩොනමෝ ආණ්ඩු ක්‍රමය.
මේකෙන් ගෙන ආපු ලොකුම දේ තමයි සර්ව ජනඡන්ද බලය. හිතන්න. ඒ කියන්නේ කිසිම ભેදයකින් තොරව ගැහැණු පිරිමි, උගත් නුගත්, දුප්පත් පොහොසත් ඒ කිසිම දෙයක් අදාළ නැහැ. වයස අවුරුදු 21ක පිරුණු හැමෝටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබුණා. ඇත්තටම ඒ කාලේ ලෝකයේ දියුණුවයි කියන රටවල්වලවත් නැති අයිතියක් තමයි ලංකාවට ලැබුණේ. ඉතින් හිතන්න පුළුවන්ද ඒකෙන් වුණු වෙනස? එක රේකින් ඡන්දදායකයන්ගේ ගාන අති විශාල ලෙස වැඩි වුණා. මෙච්චර කාල කටහඩක් නොතිබුණු සාමාන්‍ය මිනිස්සුන්ට රටේ පාලනය ගැන තීරණ ගන්න දේශපාලන බලයක් හඬක් ලැබුණා. මේක ඡන්ද බලයට විතරක් සීමා වුණේ නෑ. ඩොනමෝ ක්‍රමයේ යටතේ විධායක කාරක සභා කියලා අලුත් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ තීරිපත් වුණු മന്ത്രിවරුන්ට කෘෂිකර්මය, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ අමාත්‍යාංශවල වගකීම් පාර දුන්නා. මේකින් ඒ අයට ආණ්ඩුවක් ගෙනියන හැටි ගැන නියම ප්‍රායෝගික පුහුණුවක් ලැබුණා. නිදහස කරා යන ගමනේදී මේ අත්දැකීම හරිම වටිනවා. හොඳයි. දැන් බලන්න එක පැත්තකින් ආණ්ඩු කරන්න හැටි ගැන පළපුරුද්ද තියෙන දේශීය නායකයෝ ඉන්නවා. අනිත් පැත්තෙන් රටේ මිනිස්සු අතර ජාතිකවාදී හැඟීම්, නිදහස ඕන කියන හැඟීම් එන්නෙන්ම වැඩි වෙනවා. ඉතින් බලය සම්පූර්ණයෙන්ම මාරු කරන්න අවශ්‍ය කරන වේදිකාව දැන් සූදානම්. මේක දේශපාලනයට විතරක් සීමා වුණේ නැහැ. ඒ කාලේ තිබුණු සූර්යමල් ව්‍යාපාරය වගේ දේවල් වලින් පවා මේක පෙන්නුණා. බ්‍රිතාන්‍යයෙන් පොපිමල විකුණනකොට අපේ අය සූර්යමල විකුණුවා. ඒකෙන් පෙන්නුවේ මිනිසුන්ගේ පක්ෂපාතීත්වය දැන් තියෙන්නේ අධිරාජ්‍යයට නෙවෙයි තමන්ගේ රටට නිදහසට කියන එකයි. ඒක සංකේතාත්මකව ලොකු වෙනසක්. ඉතින් මේ ගමනේ අවසානම නීතියේ පියවර තමයි 1944 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේක හැදුවේ ඩී.එස්. සේනානායක වගේ අපේම නායකයන්ගේ නිර්දේශ මත පදනම් වෙලා, ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් දෙන දෙයක් නෙවෙයි අපි ඉල්ලපු දෙයක් බලය සම්පූර්ණයෙන්ම අපේ අතට ගන්න පාර කැපුවේ අන්න ඒ ව්‍යවස්ථාවෙන්. මේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් තමයි අදටත් අපිට හුරු පුරුදු බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩු ක්‍රමයක් අපිට ලැබුණේ. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයෙක් ආණ්ඩුවේ ප්‍රධානියා වෙනවා, ඔහුට කැබිනට් මණ්ඩලයක් ඉන්නවා, පාර්ලිමේන්තුව මණ්ඩල දෙකකින් සමන්විත වෙනවා. ඉතින් 1948 පෙබරවාරි 4 වෙනිදා ලංකාව නිදහස් රාජ්‍යයක් විදියට තමන්ගේ ගමන පටන් ගත්තේ අන්නේ ව්‍යෝහයත් එක්ක. ඉතින් නිදහස ලැබුණා. හැබැයි අපි අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 250ක මේ බ්‍රිතාන්‍ය දේශපාලන පරිණාමය අපිට ඉතිරි කරලා ගිය උරුමය මොකක්ද? ඔව්, කෝල්බ්‍රොක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පටන් අරගෙන සෝල්බරි ව්‍යවස්ථාවෙන් අවසන් වුණු මේ දිග ගමන නූතන ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ අත්තිවාරම දැම්මා. ඒත් ඒ අත්තිවාරමේ තියෙන ශක්තින් මොනවද? දුර්වලතා මොනවද? ඒ උරුමය අදටත් අපේ දේශපාලනයට බලපානවා නේද? මේක හිතන්න වටින ප්‍රශ්නයක්.